මම කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියමාලි ජයසේකර. අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ අධිරුධිර පීඩනය ගැන. අපි හැමෝම අහලා තියෙන අධිරුධිර පීඩනය. අපේ සාමාන්‍ය රුධිර පීඩන අගය 120යි 80යි. ඒක මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම අහලා තියෙනවා කියලා. එකම දේ මේ රුධිර පීඩනය තියෙනවද නැද්ද කියන එක අපි දැනගන්න අපිට විශේෂ රෝග ලක්ෂණ හැම වෙලේම දැනෙන්නේ නැහැ. සමහර අයට රුධිර පීඩනය ඉතාම වැඩි අගයට ගියාම හිස රදය, ක්ලාන්තය ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් සමහරව ඒක දැනගන්නේ ආඝාතයක් ඇති වුනහම, හෘද අකරණයක් ඇති වුනහම වගේ අවස්ථාවක තමයි. එතකොට ඒකින්ද අපි ඇත්තටම මේ අධිරුධිර පීඩනයට කියනවා නිහඬ මාරයා කියලා. එතකොට මේ නිහඬ මාරයා බලන්න පරාජය කරන්න අපිට කරන්න පුළුවන් දේ තමයි රුධිර පීඩන අගය තැනකට ගිහිල්ලා බලා ගන්න එක. 18කට වැඩි කෙනෙක් නම් ඔබගේ රුධිර පීඩන අගය අනිවාර්යයෙන්ම ළඟම තියෙන වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා පරීක්ෂා කරගන්න එක ඉතාම වැදගත්. ඊළඟට ඔබට ඒකට ඖෂධ නියම කරාම එම ඖෂධ ජීවිත කාලය පුරාම ගන්න ඕනි කියන එක දැනගන්න ඕනේ. තමන් හිතු මතයට ඖෂධ නවත්තන්න හොඳ නැහැ. වෛද්‍ය අවවාදය අනුව ඖෂධ පාවිච්චි කරන්න, වැඩි කරන්න, අඩු කරන්න, ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මෙම නිහඬ මාරයා පරාජය කරගන්න ඔබත් ඔබගේ රුධිර පීඩනය ළඟදී බලලා තිබෙන්නේ නැත්නම් ළඟම තියෙන වෛද්‍ය සායනයකට ගිහිල්ලා තමන්ගේ රුධිර පීඩනාගය පරීක්ෂා කරගන්න.